බබා කමියුනිකේට් කරන්න පටන් ගන්නේ බබා එළියට එන්නත් කලින් ඉඳලා. එතකොට අපි බැලුවොත් සාමාන්‍යයෙන් බබෙකුට සති 24ක් විතර වගේම එයාට කටහඬ ඇහෙනවා. තාගේ අම්මයි කටහඬ ඇහෙනවා. එතකොට ඒකත් එක්ක එයාට කටහඬ අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඔය කාලේ දැන් බබාලා බඩේ දඟලනවනේ. එතන ඉඳලම එයා කමියුනිකේට් කරන්න පටන් ගන්නවා. දැන් සමහරක් වෙලාවට බඩේ එක පැත්තකට අම්මා තට්ටුවක් දැම්මම බබා පිටිපස්ස අනිත් පැත්තට තට්ටුවක් දානවා. එහා සයිඩ්. දැන් අපි මේ ඇන්ටිනේටල් ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඒතකොට ප්‍රෙග්නන්ට් අම්මලා තාත්තලාට අපි කියලා දෙනවා කොහොමද බබත් එක්ක කතා කරන්න කියලා. දැන් සමහරක් වෙලාවට තාත්තගේ කටහඬ හොඳට ඇහිලා පුරුදු බබෙක් නම් තාත්තා බඩ ළඟට ඇවිල්ලා කතා කරද්දී මොකක් හරි කියලා සමහරක් වෙලාවට එයා රෙස්පොන්ඩ් කරනවා. එයාත් පොඩි කික් එකක් දාලා හායි මම ඉන්නවා කියලා අපෙන්. ඒතර එළියට එන්නෙම කෑ ගහගෙන ඔන්න මං එළියට ආවා කියන තමයි අර අඬාගෙන එළියට එන්නේ. සේ ආව වෙලාව ඉඳලා යා ඉතින් බලනවා try කරනවා කතා කරන්න. එතකොට සද්දවලට ඔළුව උස්සලා බලනවා, සද්ද ඇහෙන දිහාවට ප්‍රොජෙක්ට් කරනවා. මේ වගේ චූටි දේවල් මුල් මාස කිහිපෙ සිද්ධ වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මාස 6ක් විතර වගේ යද්දි බබාලා සවුන්ඩ්ස් කරන්න පටන් ගන්නවා. සවුන්ඩ් කරන්න පටන් ගන්නවා. ඒතර 9 විතර වගේ වෙදී ඔක strings of sounds. කියන්නේ සවුන්ඩ්ස් වැලක් බවට පත් වෙනවා. බබ් ලල්ලල්ලල්ලල්ල ඒ වගේ කියලා කියන අපි කියනවා බැබල් කරනවා කියලා. ඒතර කවුරු හරි බබෙක් සාමාන්‍යයෙන් මාස 9 විතර වගේ වෙද්දි මෙන්න මේ බැබල් කිරීම සිද්ධ කරන්නේ නැත්නම් ඔන්න අපිට චූටි ඉන්ඩිකේෂන් එකක් තියෙනවා හරියට වයසට ගැලපෙන්නේ නැහැ වගේ නේද පොඩ්ඩක් බලන්න ඕන වගේ නේද කියලා. ඊට පස්සේ ඕක අපිට හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් එක තමයි සාමාන්‍යයෙන් වයස අවුරුද්ද වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි බර්ත්ඩේ එක වෙද්දි බබෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන අඩුම එක වචනයක්වත්. ඒක අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, කිරි වෙන්න පුළුවන්, කුක්කු වෙන්න පුළුවන් ඕනම මොකක් හරි වචනයක්. ඒ කියන්නේ රියල් වර්ඩ් එකක් වෙන්න ඕන. නිකන් නැතුව කියන ලල්ලල්ල බබ්බක් කියන එකක් නෙමෙයි. හොඳට පැහැදිලිව කියන වචනයක් වෙන්න ඕන. කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් පළවෙනි අවුරුද්ද වෙද්දී වචනයක් කතා නොකරන ඔන්න එතන පොඩි ඉන්ඩිකේෂන් එකක් තියෙනවා බබාගේ කතාවේ සංවර්ධනයේ අඩුවක් තියෙනවා කියලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මාස 6 විතර වගේ වෙද්දී අවුරුද්දයි මාස 6 විතර වගේ වෙද්දී කියන්නේ මාස 18 වෙද්දී සාමාන්‍යයෙන් බබෙකුට වචන 6ක විතර වගේ වොකැබුලරි එකක් තියෙන්න ඕන. ඒ වගේම යාට සාමාන්‍යයෙන් අවුරුදු එකමාරදී. ඒ වගේම යාට බේසිකලි කියන චූටි දේවල් වලට යා රෙස්පොන්ඩ් කරන්න පටන් ගන්නවා. ඒත් අවුරුදු 2 වෙද්දී අඩුම වචන 2ක වාක්‍යයක්වත් කියන්න ඕන. තාත්තා ආවා, බත් ඕන, want yogurt ඒ වගේ මොනවා හරි දෙකක් එකට කම්බයින් කරලා කතා කරන්න ඕන. ඒ වගේම මතක තියාගන්න හරි ලේසි අවුරුදු 3 වෙද්දී වචන 3ක වාක්‍යයක්වත් කියන්න පුළුවන් වෙන්න ඕන. තාත්තා ඔෆිස් ගියා, I want milk, මට බත් ඕන ඒ වගේ කියන්න පුළුවන් වෙන්න ඕන. ඒතර කවුරු හරි කෙනෙක් මෙන්න මේ ලිමිට්ස් රීච් කරන්නේ නැත්නම් ඔන්න ඉන්ඩිකේට් කරනවා බබාගේ කතාව සම්බන්ධ ගැටලුවක් තියෙනවා කියන එක. හැබැයි අපි ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? අල්ලපු ගෙදර බබත් එක්ක මගේ බබාව කම්පෙයාර් කරලා බලනවා. බලන්න අරයා මෙච්චර වචන ගානක් කියන මගේ එක්කෙනා එච්චරක් කියන්නේ නෑ කියලා. ඉතින් ඒකින්ද අම්මලා තාත්තලට කියන්න තියෙන හොඳම දේ තමයි බබාගේ සංවර්ධනයේ සම්බන්ධව කතාව විතරක් නෙමෙයි ඕනම දෙයක් සම්බන්ධව තව ළමයෙක් එක්ක කම්පෙයාර් කරන්න එපා. කම්පෙයාර් කරන්න පුළුවන් එකම එකක් තියෙනවා. බබා ඉපදෙද්දිම හොස්පිටල් එකෙන් දෙනවා බේබි රෙකෝඩ් බුක් එකක්. ඔය පොතේ අම්මලා තාත්තලා වැඩිපුරම කාලය ගත කරන්නේ බර කියන chart එකේ වැක්සීන් වලට සම්බන්ධ chart එක. right වැක්සීන් ටික හරියටම ගන්නවා බර chart එකේ අනේ මේ බලන්න කොලොසින් zone එකේ නේ මේ තියෙන්නේ පොඩ්ඩක් බහැලා ඔය ටිකත් එක තමයි ඉන්නේ. හැබැයි ඔය පොතේම පිටිපස්සට වෙන තියෙනවා කහ පාට පිටු ටික. ඔන්න ඔය කහ පාට පිටු වල තියෙනවා බබාව දියුණු කරන්න පුළුවන් වැඩ මොනවද? ඒ වගේ මේ පිටු වලට කලින් තියෙන පොඩි චෙක් ලිස්ට් එකක් ඒ වයසට බබා කරන්න ඕන දේවල් මොනවද කියලා. ඒතර අම්මට පුළුවන් හරියට ඒ චෙක් ලිස්ට් එක ෆලෝ කරගෙන ගිහිල්ලා දැන් ඔය මම කිව්ව ඉන්ඩිකේෂන්ස් උත් ඒකේ තියෙනවා. ඒ ටික හරියට ෆලෝ කරගෙන ගිහිල්ලා පොඩි ටික් එකක් දාන්න පුළුවන් නම් චූටි කාලෙම යාලට අඳුර ගන්න පුළුවන් මගේ බබාගේ කතාවේ භාෂාවේ වර්ධනයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. විශේෂයෙන්ම මම කියන්නේ කුඩා දරුවෝ සම්බන්ධව ඔබට හිතෙනවා නම් මගේ දරුවගේ ප්‍රශ්නයක් තියෙනවා මගේ දරුවගේ ගැටලුවක් තියෙනවා කියලා හොඳම දේ ඒ සඳහා සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්ව චිකිත්සකවරයෙක්ව හම්බ වෙලා මේකට මම මේ හිතන දේ හරිද මේකට ගැටලුවක් මෙතන ගැටලුවක් තියෙනවද නැද්ද පොඩි සිම්පල් දෙයක් නේ කරන්නේ. ඒ කියන්නේ හුඟක් අය උත්සාහ කරන්නේ දරුවන් සම්බන්ධව යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවා කියලා කියන්න පිළිගන්න හුඟක් දෙමව්පියන් අකමැති. ඒක මම හිතන්නේ ඔබ දරුවාට කරන සෑහෙන ලොකු අසාධාරණයක්. early intervention very important.